ආයුබෝවන් දුවල පුතාලා හැමෝටම. ඔයගොල්ලෝ හැමෝම Let's Learn Commerce with මිනෝෂි නානායක්කාර කියන මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මේත් එක්කම ඉල්ලනවා. හරි දැන් O level exam එක ළඟ එන හින්දා මම හිතුවා මේ සැරේත් පොඩක් O levels exam එක target කරගෙන පොඩි videos ටිකක් ඔයගොල්ලන්ට දෙන්න ඕනි කියලා. මම කලින් කරපු exam tips කියන video එකට ඇත්තටම ගොඩාක් views තියෙනවා ඒ වගේම comments තියෙනවා. ඒක බලපු ගොඩක් අය මගෙන් request කරලා තියෙනවා මේ පාරත් O levels වලට පොඩක් important වෙන දේවල් ටිකක් කියන්න කියලා. ඇත්තටම exam tips නම් ඔයගොල්ලෝ දන්නවා ඒක හැමදාටම relevant වෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් ආපහු සැරයක් බලුවේ නැත්නම් ඒ exam tips කියන video එක ආයෙ සැරයක් බලලා ඒක national O levels වල විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගේ EdExcel Cambridge මොන exam එකක් කරාත් ඒ exam tips ඔයගොල්ලන්ට important වෙයි. ඒ හින්දා ඔයගොල්ලෝ ඒක ආපහු සැරයක් බලන්න ඔයගොල්ලන්ට ඒක miss වුණා නම්. ඉතින් අද මම හිතුවා පොඩක් accounting වලින් පටන් ගන්න. මොකද accounting තමයි ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම commerce subjects වලින් ගොඩක් වෙලාවට exam ලඟ වුණාම exam stress එක වැඩි වෙන subject එකක් විදියට accounting පොඩක් ළමයි ගන්නවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඒක පොඩක් අපි හරිම systematically methodically හදන්න ඕනේ හින්දා. ඉතින් ඒ හින්දා මම හිතුවා ගොඩක් අය revision ගැන අහලා තියෙන හින්දා ඔයගොල්ලෝගේ ගොඩක් important කියලා හිතන lessons ටිකක් revise කරන්න පොඩි වෙලාවකින්. එතකොට මේක මම පොඩි වීඩියෝ සීරීස් එකක් විදිහට ටොපික්ස් දෙක තුනක් ඔයගොල්ලෝ ගොඩක්ම common mistakes කරන ඒවා හොයාගෙන මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට රිවයිස් කරනවා. හැබැයි මේ හැම lesson එකකම සම්පූර්ණ ඒ කියන්නේ step by step ලොකු lesson එකක් කලින් මම කරලා තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට එහෙම ඕනි නම් වෙලා තියෙනවා නම් ආපහු සැරයක් ඒ වීඩියෝස් උත් refer කරලා ඒ ගැන හොඳම idea එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මම අද මුලින්ම හිතුවා අපිට accounting වල නැතුවම බැරි දේ ගැන ඔයගොල්ලෝ එක්ක මුලින්ම කතා කරන්න. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් normal general මිනිසෙක්ගෙන් අපි මොකද්ද accounting කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ debit and credit. නැත්නම් දැන් ඔයගොල්ලෝ සිංහල medium කරනවා නම් මොනවාද accounting කියලා ඇහුවොත් කියන්නේ හරබැර කියලා. ඒතර මොකක්ද මේ හරබැර මොනවාද debit and credit කියන්නේ? මම පොඩි වෙලාවක් අරන් මේ වීඩියෝ එකෙන් හැබැයි ඔයගොල්ලන්ට මේ අවශ්‍යම දේ ගැන explain කරන්න තමයි හදන්නේ. හරි. ඇත්තටම debit and credit කියන එක ගැන idea එකක් නැත්නම් අපිට accounting කියන subject එක කරන්න බෑ. ඒතර මේක තමයි accounting වල base එක. මේක මත තමයි accounting කියන subject එක රැඳිලා තියෙන්නේ. හරි. එහෙනම් මොකක්ද මේ debit මොකක්ද මේ credit? මම මුලින්ම කියන්න ඕනි දේ තමයි මේ debit and credit කිව්වම දැන් debit credit තියෙනවානේ. මේක ළමයි මුලින්ම accounting ඉගෙන ගන්න ළමයි කරන ලොකු mistake එකක් තමයි ඒගොල්ලෝ idea එකක් හදාගන්නවා හිතෙන් debit කියන්නේ positive දෙයක් credit කියන්නේ negative දෙයක්. එහෙම නැත්නම් debit is good එහෙනම් credit is bad. ඔන්න ඔහොම හිතනවා. හැබැයි that is wrong. එහෙම නෙවෙයි. එහෙම එකක් නෑ. අපිට කියන්න බෑ debit good credit bad එහෙම මුකුත් කියන්න බෑ. ඒකට හේතුව තමයි මේක totally depend වෙන්නේ අපේ ඒ account type එකත් එක්ක. එතකොට මම ඒක තමයි ඔයගලන්ට දැන් explain කරන්න හදන්නේ. හරි. දැන් මොකක්ද accounting කියන්නේ? අපි accounting කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි accounting define කරන්නේ ඒක process එකක් කියලා. accounting කියන්නේ process එකක්. එතකොට ඔයගොල්ලෝ මගේ කලින් videos බලන්න මම accounting lessons කරලා තියෙනවා. එතනදී මම accounting process එක step by step ඔයගොල්ලන්ට explain කරලා තියෙනවා. මම revision එකක් කරන හින්දා මම මේක ඔයාලට නිකන් step by step යන්නේ නෑ. හැබැයි මම ටග් ගාලා ඔයගොල්ලන්ට කියනවා accounting process එක ඇතුලේ තියෙන්නේ අපි transactions right simply කිව්වොත් transactions කොහොමද debit credit කියලා right අපේ ledger accounts වල මුලින්ම record කරන්නේ කියලා. ඇත්තටම ඊට කලින් step එකක් තියෙනවා. අපි primary entry books වල තමයි මුලින්ම record කරන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ syllabus එකේ cover වෙලා තියෙන cash book, petty cash book, journals ඒ වගේ record කරලා ඊට පස්සේ second step එක විදියට අපි ඒවා ledgers වලට debit credit කරනවා. එහෙනම් දැන් ඒක තමයි අපි මෙතන දැන් ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් මොකක්ද debit මොකක්ද credit? මම මෙහෙම කිව්වොත් debit credit කියන එක ගැන මම ඉස්සෙල්ලාම පොඩි T account එකක් ඕගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද T account එකක් කියන්නේ? අපි T account එකක් කියලා කියන්නේ ledger account එකකට. හැබැයි මම මෙතන full ledger account එකක්
අඳින්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ ලෙජර් account එකේ full format එක ඔයගොල්ලෝගෙන් expect කරනවා ඔයගොල්ලෝගේ O level paper එකේ. ඒක මම හැමදාම කියනවා. full format එක කියන්නේ ඔයා මෙතන date, ledger folio, ඊට පස්සේ description and amount කියලා 4ක් columns 4ක් හැමතිස්සෙම maintain කරන්න ඕනි. ඒකෙදි ඕගොල්ලන්ට සමහරවිට doubt එකක් එනවා මේ ledger folio කියන එක අපිට කවදාවත් මුකුත් ඒකේ දාන්න දෙන්නේ නැහැ කියලා. ඒකේ කවදාවත් මුකුත් දාන්න දුන්නේ නැති වුණාත් ඒක තමයි standard format එක. ඒ හින්දා ඔයගොල්ලෝ ඒක අඳින්න ඕනි. ඒ ඔක්කොම තියෙන්න ඕනි කියලා ඒගොල්ලෝ expect කරනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මොන අර මම කලින් කියලා තියෙනවා pre-work වලට අඳින account එකක් ඇරෙන්න. ඔගොල්ලෝ දැන් පළවෙනි compulsory ඔයගොල්ලෝගේ question එකේ ඔයගොල්ලන්ට තියෙනවානේ සමහරලාට cash balance එක හදාන්න. එතනදී මම ඔයගොල්ලන්ට කලින් videos වල කිව්වානේ exam tips එක එහෙමත් කියලා තියෙනවානේ. එතනදී පුළුවන් තරම් ඔයගොල්ලෝ try කරන්න කියලා මේ වගේ පොඩි account එකකට දාගෙන හදන්න කියලා. එතකොට වැරදෙන්නේ නැහැ කියලා. වැරදෙන තියෙන probability එක අඩුයි එතකොට. ඒ වගේ වෙලාවකදී අරෙන්න අනිත් හැම වෙලාවකදීම ඒගොල්ලෝ අර කිව්වොත් double entry එක ledgers වල record කරන්න කියලා ඔයා full format එකට යන්න ඕනි. date, ledger folio, description, amount කියන format එකට යන්න ඕනි. මම දැන් මෙතන ඔයාලට පෙන්වන්න හදන්නේ මේ T account එකේ නැත්නම් ledger account එකේ අපි කියන්නේ අපේ left hand side එක debit කියනවා. right? මේ debit කියන එකේ short form එක තමයි DR කියලා අපි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි යාගේ right hand side එකට credit කියනවා. ඔන්න ඕක තමයි එතකොට මේ කියන T account එකේ නැත්නම් ledger account එකේ debit and credit sides දෙක. ඔය දෙක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. change වෙන්නේ නැහැ. ඕනෙම T account එකක එතකොට ඔයාගේ left hand side එක debit, ඔයාගේ right hand side එක credit. හරි. දැන් ඊළඟට අපිට තියෙන ලොකුම issue එක තමයි අපි හිතනවා හරි. දැන් අපි මේකේ මේ debit credit කියලා කොහොමද මේ transactions දාන්නේ? දැන් ළමයි ගොඩාක් අය මුලින්ම වරද්ද ගන්න point එක තමයි ඕක. හරි. එතකොට එතනදී ඔයගොල්ලන්ට දැනගන්න තියෙන හරිම පොඩි දේවල් ටිකක්. අපි එතන කියනවා accounting principles. accounting වල තියෙනවා accounting principle එකක්. ඒ accounting principles වලින් අපිට මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ accounting principles අනුව අදනවා අපි accounts වල අපේ මේ ledger accounts divide කරනවා types 5කට. ඒ types 5 තමයි ඔයගොල්ලෝ දන්නවා assets, okay, ඊට පස්සේ අපිට තියෙනවා liabilities, ඊට පස්සේ අපිට තියෙනවා equity, ඊට පස්සේ අපිට තියෙනවා income and expenses. ඔන්න ඔය විදිහට අපිට categories 5ක් තියෙනවා අපේ ledger එකේ. ඔය තමයි categories 5. හරිද? එතකොට මේ categories පහේ ඔයගොල්ලෝ already දන්නවා අපිට තියෙනවා basic accounting equation කියලා. මේ basic accounting equation කියන්නේ assets equal liability plus equity or equity plus liability. right? එතකොට ඒ තමයි basic accounting equation එක. ඒ අරෙන්න අපිට මේ income and expenses දෙකත් අපි ගාව තියෙනවා. අපිට ඕන නම් ඒ accounting equation එක අපි expand කරනවා assets plus මම expanded එකම මෙතන ලියන්නම්. එතකොට අපිට ලේසිම එක තව පොඩ්ඩක් තේරුම් ගන්න. අපි කියනවා assets plus right expenses, okay, equals to මම පොඩ්ඩක් ඊටු ටික යටින් ලියනවා equals to ඊට පස්සේ මේ තුන් දෙනා ඉන්නවා. ඒ කියන්නේ අනිත් side එකේ ඉන්නේ liabilities plus equity plus income. ඒ කියන්නේ මම මෙතන ඔයගලන්ට පෙන්වන්න try කරේ මේ තමයි expand කරපු accounting equation එක. ඒකේ left hand side එකේ තියෙන්නේ assets plus expenses. ඒක මම සිංහල medium ලාට කියනවා නම් ඔයගොල්ලෝ දන්නවා වත්කම් ධන වියදම්. වත්කම් ධන වියදම් සමානයි liabilities කියන වගකීම් ධන, equity කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හිමිකම්, වගකීම් ධන, හිමිකම් ධන, ආදායම්. ඔය විදිහට තමයි accounting equation එක expand වෙලා තියෙන්නේ. දැන් එතකොට මේක කොහොමද debit credit වලට relevant වෙන්නේ? ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනි එකම දේ තමයි ඔයා ඒ කරන transaction එක ඇතුලේ ඔයා දන්නවා හැම transaction එකකටම අපි accounting වල double entry එකක් තියෙනවා. ඒ කියන්නේ ද්විත්ව සටහනක්. සටහන් දෙකක් තියන්න ඕනි. ඒ සටහන් දෙක තමයි අපි හර බැර කියලා ගිණුම් දෙකකට දාන්නේ.
හරි එතකොට ඒක අපි මොකක්ද හර මොකක්ද බැර which account to debit which account to credit එහෙම කියන එක decide කරන්න තමයි අපිට මේක important වෙන්නේ. ඒ කියන්නේ අපි කොහොමද ඒක එතකොට decide කරන්නේ? assets and expenses මේ එක පැත්තේ තියෙන දෙන්න. වත්කම් සහ වියදම්. එතකොට ඔයාගේ ඒ අදාළ transaction එක ඇතුලේ වත්කම් සහ වියදම් වලට අදාළ මොනවා හරි account එකකට ඒක relevant වෙනවා නම් ඒක වත්කම් හෝ වියදම් account එකක් නම් එතනදී අපි දැනගන්න ඕනි දේ තමයි මේ වත්කම් සහ වියදම් නැත්නම් assets plus expenses කියන දෙක වැඩි වෙනකොට ඔන්න තියෙනවා assets expenses මේ දෙන්න ඒ අදාළ transaction එක හින්දා business එකේ assets හෝ expenses increase වෙලා නම් මේ දෙන්න increase වෙලා නම් අපි ඒකට කියනවා debit කියලා. එහෙනම් මේකේ opposite එක ඔයගොල්ලෝ දන්නවා මේ ඒ අදාළ transaction එක හින්දා business එකේ assets හරි expenses හරි decrease වෙලා නම් අපි ඒකට කියනවා credit කියලා. හරි? ඕකේ. ඊළඟ step එක ඊළඟ දේ අපි දැනගන්න ඕනේ තව තුනක් අපිට ඉතුරුණා. අපේ accounting equation එකේ right hand side එකේ තුනක් තියෙනවා තව. ඒ තුන මොනවාද? liabilities මම ආයි සිංහලෙන් කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා මේ මොනවාද කියලා. liabilities කියන්නේ වගකීම්, equity කියන්නේ හිමිකම්, ඊළඟට අපිට තියෙනවා ආදායම් කියන්නේ income. මෙන්න මේ තුන වැඩි වුණොත් කලින් වැඩි වුණොත් assets and expenses වැඩි වුණොත් business එකේ අපි මේ කියන accounts දෙක debit කරනවා. වැඩි වුණොත් expenses and assets වැඩි වුණොත් අපි debit කරනවා. හැබැයි liability equity income මේවා වැඩි වුණොත් අපි credit කරන්නේ. එහෙනම් ඒකේ opposite එකක් දන්නවා නම් අනිත් එක වල හිතා ගන්න පුළුවන්. අපි ඒක අඩු වුණොත් මේ කියන accounts අපි debit කරනවා. ඕක තමයි basic accounting principle එක. මේ ගැන idea එකක් තියෙනවා නම් කොච්චර අමාරු transaction එකක් වුණත් ඕගොල්ලන්ට පුළුවන් එයාගේ double entry එක මොකක්ද කියලා හිතා ගන්න. එතකොට එයාව ඔයාට පුළුවන් debit credit විදියට ledgers වලට දාන්න. හරි. එතකොට මම පොඩි examples දෙකක් අරන් මේක explain කරලා මේ වීඩියෝ එක ඉවර කරනවා. මොකද මට මෙතන ඕනි උනේ ඔයාට revision එකක් විදියට ඒ ගැන idea එකක් දෙන්න. ඒ වගේම මේකේ මම කලින් කිව්වා වගේ මේක ඔයාලට in detail ඕන නම් මගේ videos වල මම මේක explain කරලා තියෙනවා. හරි. එතකොට දැන් අපි බලමු. එහෙනම් ඔන්න එක example එකක් මම ගන්නම්. අපි හිතමු transaction එක owner invested 50,000 rupees to the business. owner කියන්නේ business එකේ අයිතිකරු, හිමිකරු. ඒතර අයිතිකාරයා business එකට රුපියල් 50,000ක් invest කරලා. owner invested 50,000 rupees to the business. හරි දැන් එතනදී දැන් මම කලින් කිව්වා වගේ අපි ෆස්ට්ම දේ තමයි අපි දැනගන්න ඕනේ මේ ඕනිම transaction එකක් හින්දා right dual impact එකක් වෙනවා dual impact එකක් වෙනවා එහෙනම් මෙතන වෙන dual impact එක මොකද්ද මේ කියන පහ අපි දන්නවනේ දැන් මෙතන categories පහක් තියෙනවා කියලා මේ පහෙන් මේ elements පහෙන් මොනවා හරි elements දෙකකට හෝ එකකට සමහරවිට ඒක එකම element එකට වෙන්නේ මම ඒකටත් example එකක් ඔයගලන්ට දෙන්නම් වැඩි හෝ අඩු වෙනවා එකක් වැඩි එකක් අඩු වෙනවා හරි එහෙම වෙන්න පුළුවන් dual impact එකක් වෙනවා හරි අපි බලමු මොකද දැන් මේකෙන් වෙන්නේ when owner invested 50,000 rupees to the business owner කියන කෙනාව හැමතිස්සෙම represent කරන්නේ අපි equity වලින් owner ගේ ownership එක business එකේ අපි පෙන්නන්නේ equity වලින් හරි එහෙනම් දැන් owner 50,000 rupees business එකට invest කරාම වෙන්නේ owner ගේ equity increased වෙනවා එයා business එකට සල්ලි දාන්න එයාගේ equity increased වෙනවා. ඒතර ඕගොල්ලෝ දන්නවා හරි. එහෙනම් equity increase වෙනවා කියන්නේ equity accounts මොකද වෙන්න ඕනි? credit වෙනවා. එතකොට අපිට ledger එකේ equity account කියලා එකක් අපි තියාගන්න ඒක category එකක්. දැන් මෙතන මම කියන්නේ assets account කියලා assets කියන name එකෙන් account එකක් නැහැ. අපිට මේ assets කියන category එකේ තමයි accounts තියෙන්නේ. ඒතර examples assets කිව්වහම ඒ category එකට ඔයාලට අයිති වෙනවා business එකට අයිති ඔක්කොම resources. ඒ කියන්නේ buildings, furniture, motor vehicle
බිස්නස් එකේ එතකොට අපි ගත්තොත් බිස්නස් එකේ තියෙන තව බෑන්ක් මනී කෑෂ් ඉන් හෑන්ඩ් මේ ඔක්කොම යන්නේ ඇසෙට්ස් වලට. එතකොට අන්න ඒ වගේ ඉක්විටි කියන කෙනාව රිප්‍රසන්ට් කරන්නේ කැපිටල් account එකෙන්. කැපිටල් account එක කියන්නේ එක ඉක්විටි කැටගරි එකේ account එකක්. ඇත්තටම ඉක්විටි කැටගරි එකේ accounts දෙකයි අපි ඉගෙන ගන්න. අපේ syllabus එක ඇතුළේ අපිට තියෙන්නේ capital account එකයි drawings account එකයි. මේ drawings කියන්නේ ඔයගොල්ලෝ එකක් දන්නවා when owner withdraw money for his personal use. එයාගේ personal use වලට business එකේ money එළියට ගත්තොත් ඒක තමයි drawings account එකෙන් අපි පෙන්නන්නේ. එතකොට drawings කියන්නේ පොඩි negative එකක් නේද? equity reduced වෙන එකක්. capital කියන්නේ එයා business එකට invest කරන එක. දැන් අපේ example එක වගේ. එහෙනම් මෙතනදී මේ capital account එකට මොකද වෙන්නේ? එයාගේ මොන side එකටද දාන්නේ? මෙයා capital account එක නම් අපි මෙයාගේ දාන්න ඕනේ credit side එකට ඒ 50,000. මොකක්ද ඒකට reason එක? මේක තමයි reason එක. When equity increase its credit. Right? එතකොට දැන් මේ තාම එකයිනේ දැන් මේකේ අනිත් කෑල්ල. When owner invested 50,000 to the business. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? owner දාලා තියෙන්නේ rupees 50,000. රුපියල් 50,000 cash. එතකොට business එකට cash business එකේ cash වැඩි වෙනවා. owner business එකට සල්ලි දැම්මම. එතකොට business එකේ cash කියන්නේ මොන කැටගරි එකටද අයිති වෙන්නේ? asset එකක්. ඇයි ඒක asset එකක් කියන්නේ? ඒකට reason එක තමයි asset එකක් කියන්නේ business එකේ resources. Right? එතකොට එහෙනම් ඒක අයිති වෙන්නේ under the assets. Right? එහෙනම් අපිට අපි තව T account එකක් හැදුවොත් මම මෙතනින් just පෙන්නන්නම්. අපි හිතන්නේ මේක cash account එක කියලා. ඔයා දන්නවා මේ ඕනිම account එක මේ පැත්ත debit මේ පැත්ත credit. එතකොට cash account එකට ඔයා මේ 50,000 දාන්න ඕනේ debit side එකට. හරි? එතකොට මම කිව්වානේ මෙතන අපිට ඔයා දන්නවා එක මම කියන්න ඕනේ නැහැ. ඔය already know. මෙතන description එක ලියන්න ඕනේ. කොහොමද description එක ලියන්නේ? අපි මේ description එක ලියන එකේ purpose එක තමයි මේ account එක දිහා බැලුවම ඔයාගේ cash account එක දිහා බැලුවම ඔයාට තේරෙන්න ඕනි මේ cash කියන එක වැඩි වෙලා තියෙන reasons මොනවාද? දැන් මේක විතරක් නෙමෙයිනේ එකම transaction එක ඔයා දාන්නේ. සමහරවිට transaction 100ක් විතර තියෙන්න පුළුවන්. ඊටත් වැඩිය තියෙන්න පුළුවන්. ඒතර කොහොමද මේ cash business එකට ඇවිල්ලා තියෙන්නේ? දැන් මෙතනදී කොහොමද business එකට cash ආවේ? reason එක owners capital. ඒ හින්දා අපි එතන ලියන්නේ capital කියලා. මේක අපි නිකන් ඔයාට ලේසියෙන් මතක තියාගන්න කියනවා. මේ දෙන්න vice versa ලියන්න කියලා මාරු කරලා මේ දෙන්නම ලියමු කියලා. මෙතනට capital ලියන්න, මෙතනට cash ලියන්න කියලා. ඇත්තට මේකේ හේතුව තමයි ඒක. දැන් capital account එක දිහා බැලුවම ඔයා බලනවා මේ 50,000 කොහොමද මේ capital account එකට ඇවිල්ලා තියෙන්නේ? owner කියන්නේ cash වලින් ඒකේ invest කරලා. ඒක තමයි එහෙනම් simply a transaction එක දාන විදිය. එතකොට දැන් ඔන්න ultimately ඔයා මොකද දැනගන්න ඕනි? ඕනිම transaction එකක් accounts දෙකක එකක debit එකක credit විදිහට ඔයා double entry එක ලියන්න ඕනි. එතකොට ඔයාට worst situation එකකදී ඔයාට හොඳටම අමාරුයි නම් ඒකේ double entry එක තේරුම් ගන්න. ඒත් ඔයා කොහොම හරි එක entry එකක් තේරුම් ගත්තොත් හරියට ඒක ඔයාට ඇති. ඔයාට debit entry එක ගැන මෙතන sure නම් right ඔයා දන්නවා එහෙනම් ඔයාට හිතා ගන්න බැරි නම් අනිත් එක මොකද වෙන්න ඕනි කියලා ඔයාට එකක් sure නම් ඔයා දන්නවා අනිත් එක අනිවාර්යයෙන්ම ඒකේ opposite එක කියලා. එකක් debit නම් අනිත් එක credit. ඒක තමයි simply යන්නේ. right. එතන මම තව පොඩි එක example එකක් අරන් මේ වීඩියෝ එක ඉවර කරනවා. මට එතන කියන්න ඕනේ සමහර transactions ඔයා දන්නවා එකම element එකකට impact වෙනවා. දැන් example එකක් විදියට business purchased කෙනා 100,000 worth of equipment. 100,000 worth of a camera. Just think a business has purchased 100,000 worth of a camera. ඉතින් ඒ cam කියන එක equipments විදියට අපිට ගන්නත් පුළුවන්. මොකද අපි usually camera කියලා වෙනම asset account එකක් ගෙනියන්නේ නැත්නම් අපි ඒක equipment account කියන එකට දාන්නේ. දැන් මෙතනදී බලන්න business එක purchase කරාම 100,000 worth of camera, right? Camera ඒ කියන්නේ ඒක business එකට asset එකක්.
බිස්නස් එක පර්චේස් කරලා තියෙන ඇසෙට් එකක්. බිස්නස් එකේ රිසෝසස් දැන් වැඩි වෙනවා. ඒ කැමරා එකත් එක්ක. එතකොට එහෙනම් ඔයා දන්නවා ඇසෙට්ස් ඉන්ක්‍රීස්ඩ් වෙනකොට මොකක්ද? මෙතන අපි කරා. දැන් ඇසෙට් එකක් ඉන්ක්‍රීස්ඩ් වෙනවා. හරි මොකක්ද ඉන්ක්‍රීස් වෙන ඇසෙට් එක? කැමරා or equipment. එහෙනම් equipment කියන account එක ඔයා debit කරන්න ඕනි. right? එතකොට දැන් අනිවාර්යෙන් අනිත් එක credit නේ. දැන් මොකද්ද credit කරන්නේ? දැන් අපි කොහොමද මේක purchase කරේ? business cash වලින්. business purchase. business එක තමයි purchase කරේ. එතකොට business එක කොහොමද purchase කරේ? business එකේ තියෙන cash වලින්. business එකේ cash කියන්නේ business එකට මොකක්ද? ඒකත් business එකට resource එකක්. නැත්නම් asset එකක්. දැන් මොකද වෙන්නේ? cash වලින් purchase කරනකොට cash business එකෙන් එළියට යනවා. එතකොට business එකේ assets කියන resource එක reduced වෙනවා. ඔන්න දැන් ඊළඟට ආයි ඒක assets වලටමයි එන්නේ. හැබැයි කලින් assets increased වුණා. ඒ හින්දා අපි equipment account එක debit කරා. දැන් assets decreased වෙනවා. මොකක්ද decrease වෙන asset එක? cash. එහෙනම් අපි cash account එක දැන් credit කරනවා. දැන් බලන්න කිසිම ඒක 100% ඒව ටැලි වෙනවා. එතන කිසිම ඔයා හරියට ඔයාගේ accounting principles දන්නවා නම් කොතනවත් doubt එකක් නැහැ. හරියටම ඔයාට ඒක perfectly කරන්න පුළුවන්. එතකොට මෙතනදි වෙන්නේ equipment account කියලා ඔයාට අලුත් account එකක් ඕනි. මම දැන් ඔයාට ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. අපි ledger එකේ එකම නමින් accounts දෙකක් තියාගන්නේ නැහැ. duplicates නැහැ. දැන් අපි cash account එක already මෙතන ඇන්දානේ. එහෙනම් ඊළඟට cash වලට අදාළව වෙන ඔක්කොම transactions ඔයා දාන්න ඕනේ මේ cash account එකටමයි. එහෙනම් මේකත් දැන් credit කරන්නේ 100,000 මේ credit side එකේ. credit side එකේ තමයි ඔයා 100,000 දාන්න ඕනේ cash account එකේ. මෙතන ඔයාගේ description එක අනිත් account එක debit වෙච්ච account එකේ name එක. එතකොට ඔයා දැන් අලුතෙන් අඳින්න ඕනේ equipment account එක. okay? හරි මම හිතනවා ඔයාට මේ accounting basics very first lesson එක හොඳටම clear වුණා කියලා. ඒ කියන්නේ මෙතන ඔයා දැනගන්න ඕනේ එකම දේ මෙන්න මේ කියන accounting principles ටික. මේ elements increase වෙනකොට මොකද වෙන්නේ? decrease වෙනකොට මොකද වෙන්නේ කියලා. හරි thank you so much. අපි ඊළඟ වීඩියෝ එකේ තවත් ඔයාලට important වෙන මේ වගේම පොඩි revision එකක් එක්ක හම්බ වෙමු. thank you.